සුබ දැසනක් වේවා මගේ ළමයි ටික. ඔන්න ඉතින් කලින් වීඩියෝ එකට ලැබුණු හොඳ ප්‍රතිචාර එක පහවදා උදේ මං ගත කරපු උදෑසන තමයි ඔයාලා මේ දකින්නේ. උදේ එකට තිබ්බ ලෙක්චර් එකට උදේ 11:00ට නැගිටලා වොෂ් දාලා 12ට තමයි මම මේ උයන්න ගන්නෙ. ඉතින් මං 12:00ට කැම්පස් එකට යන්න ගෙදරින් පිටත් වෙන්නත් ඕනේ. ඒක තමයි අම්මලා කියන්නේ ගමනක් යන්න කලින් උදේ පාන්දර නැගිටින්න කියලා. අපිට ඉතින් එහෙම බැරි නිසා උදේ 11:00ට නැගිටලා 12:00ට යන්න තමයි මගේ හිතේ එකම ප්ලෑන් එක තිබ්බේ. කොහොම හරි නැගිට ගමම බත් එකත් ලිපේ තියලා ඊට පස්සේ මම මොකද කරේ? කැරට් ටික හොදගෙන ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගෙන කාලා යන්නම් කියන තමයි මගේ අදහස තිබ්බේ. පේනවනේ ඉතින් ලහි ඔක්කොම වැඩ ටික කරගෙන 12යි කාලට විතර හිතුණා මේක හරියන්නේ නැහැ. මම දැන් කැම්පස් එකට දුවන්න ඕනි කියලා. ඔක්කොම ටික පැත්තකින් තියලා ඊට පස්සේ මම ගියා ලෑස්ති වෙන්න. ඇත්තම කතාව මම පැය ගානක් හිටියා මේ එළවලු ටික තියාගෙන අද මම මොනවද උයන්නේ කියලා. උදේ නැග්ගට පස්සේ පොඩ්ඩක් ට්‍රැක පැනලා තියෙන නිසා මට ඒක ඔළුවට ආවේ නැහැ. මම විනාඩි 15ක් විතර ඕක හිටියා. ඊට පස්සේ බැරිම තැන තමයි මම හිතුවේ ෆ්‍රයිඩ් රයිස් එකක්වත් හදා ගන්නවා කියලා. හැබැයි ඉතින් හදා ගන්නත් ඒ වෙලාව මං ගාව බිත්තරයක්වත් තිබුණේ නෑනේ. ඒත් කමන්නේ මං ගෙදර ආව ගමන් හරි උයාගෙන කනවා කියලා තමයි මේ කැරට් ටිකයි බෝන්ස් ටිකයි කපලා ගියේ. ඒ වුණාට ඉතින් ගෙදරේදී ඔක්කොම ටික මැලවිලානේ. ඒ නිසා මට ගෙදර ආපු ගමන් ආය පාරක් ওই විදිහටම ওই වැඩේ කරන්න සිද්ධ වුණා. ඔය නික චුට්ටක් බලාගෙන ඉන්නකෝ. එතකම් මං කියන්නම් ඔයාලා අහපු ප්‍රශ්න වලට උත්තර චුට්ටක්. ඔයාලා ගොඩක් අහලා තිබ්බේ මම A levels වලට කරපු සබ්ජෙක්ට් මොනවද කියලා. මම කරේ සිංහල, මීඩියා, ජෝග්‍රෆි. ඒත් එක්කම කැම්පස් එකේ මොනවද කරන්න කියලාත් ගොඩක් අය අහලා තිබ්බා. ඔයාලට මාසයක්ම දෙනවා. ඒ මාසේ හොඳට හිතලා හොඳම සබ්ජෙක්ට් තෝරගන්න. දැන් මම ඊට වෙනකන් ওই සබ්ජෙක්ට් මාරු වෙවි හිටියා. මොකද කරන්න හිතාගෙන ආපු සබ්ජෙක්ට් එක මට කරගන්න බෑ කියලා මගා කියද්දි තේරුණා. ඊට පස්සේ ඉතින් මොනවද කරන්න හිත අර හෙට මාරු වෙවි මෙහෙට මාරු වෙවි. ඔන්න දැන් තමයි මම හරියටම කරන සබ්ජෙක්ට් ටික තෝරගෙන ඉන්නේ. මම කරන්නේ එතකොට කැම්පස් එකේ නම් Chinese, Public Relations and Media Management, ඒත් එක්කම Sociology. දැන් ඉතින් එන්න get ready with me එකක් බලන්න. නෑ ලොකුට නැත්තේත් නෑ. ඉතින් තියෙන ඔක්කොම මුලා ගන්නවා. ඉස්සෙල්ලාම ඉතින් ඇලර්ජල් ටිකක් ගාගෙන sun cream ටිකක් ගාගෙන sun cream නම් ගාන්නමයි අම්මලා. නැත්තම් ඉතින් ඔය නුවර ඉන්න උදවිය මෙහි ආවට පස්සේ සීතලේ හිටියා වගේ නෙමෙයි කට්ට කළු වෙනවා. මල් මද බිසෝනේ රොන් ගන්න ඕනේ තොල් පෙත්ත දැලේ සිල් ගන්න බෑනේ මල් මද බිසෝනේ. අනික ඉතින් පේනවනේ කොච්චර වෙලා ගියත් ඉතින් මේකප් එක දාලා තමයි මං නම් ගෙදරින් එළියට බහින්නේ. ඇත්ත කතාව කැත වහන්න ඉතින් මේකප් එකක් මට නම් ඕනේ. කොහොම හරි ඉක්මනට ලෑස්ති වෙලා කොණ්ඩ ගැට ටිකක් කඩාගෙන ඉක්මන් කරලා යන්න තමයි මේ හදන්නේ. ඔයාලාව තවත් ප්‍රශ්නයක් තමයි බෝඩින් එකට සාමාන්‍යයෙන් කීයක් විතර වියදම යනවද කියලා. ඒක ඉතින් ඔයාලා යන බෝඩිම අනුව වෙනස් වෙනවා. මොකද රුපියල් 5-6000 විතර ඉඳන් බෝඩින් හවුස් ඇති. ඒත් එක්කම 25000 35000 ඔය වගේ ගණන් වලටත් මේ බෝඩින් රූම්ස් තියෙනවා. එතකොට ඉතින් ඔයාලා හොයාගන්න එකත් එක්ක ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඒත් එක්කම අහලා තිබ්බා මට මාසෙකට වියදම කීයක් විතර තනියම ඉද්දී යනවද කියලා. එතකොට අපි රූම් එකේ ගාන පැත්තකට තිබ්බොත් අපිට කන්න බොන්න නැතනොන් සාමාන්‍ය ගාන අර ගොඩවදිනෙක් එක බෝඩින් එක හිටියොත් ඔයාලට බෙදාගෙන ඒ ගාන දාලා කන්න පුළුවන්. හැබැයි මම 3 වෙල මට කන්න තනියම තමයි ඔක්කොම වේදම් කරගන්න ඕනි. එතකොට ඉතින් සාමාන්‍යයෙන් කෑම බීමට විතරක් මං කියන්නම් සාමාන්‍යයෙන් අඩුම 20ක් 25ක් වගේ තමා. හැබැයි ඒකත් තමන් කන විදිහ අනුව වෙනස් වෙනවා. කැන්ටින් එකෙන් කෑම ගන්නව නම් ඒක මීට වඩා ගොඩක් අඩු වෙන්නත් පුළුවන්. හරිද? දැන් අපි සතිය ගාන ගෙදර යනවනේ. එතකොට අපිට අම්මලා හදලා දෙනවා කෑම.
එතකොට එළවලු, චිකන්, මස්, මාළු ඔක්කොම අංගෙන්දී අරන් එන්නේ. එතකොට මට ඒවට ලොකු වියදමක් මට වියදමක් යන්නෙම නැහැ. ඔය හිතුනොත් කඩෙන් මොන හරි කන අනම්මනන් වලට තමයි මං කඩෙන් කියන්නේ ලොකු දේවල් නෙමෙයි. මොන හරි ඕඩර් කරාම ඔය KFC එකෙන් හරි, pizza hut එකෙන් හරි, ඔය මොන හරි ගත්තොත් එහෙම නැත්නම් මං හෙළපොජන් එකෙන් ඉදිරියප්ප කන නිසා ඒවට චුටි වියදමක් යනවා. ඒ වගේ පොඩි දේවල් උඩ චොක්ලට් එකක් හරි ඔහොම කන්න හිතුනොත් තමයි මට නම් වියදම යන්නේ. ගොඩක් දවසට ඉතින් ඔක්කොම කෑමම ගෙදරින් ඔයන් එන්නේ වටුමෝජු තුර පපඩම් අනම්මනම් මස් මාළු ඒ වගේ එළවලු මොන හරි අඹ හරි ඒ වගේ චූටි දේවල් ගොඩක් උයාගෙන එන්නේ. ඒතර ඉතින් මට තනි කෙනානේ දවස් 5කට මට ඇති ෆ්‍රිජ් එකේ දාලා මට කන්න පුළුවන්. ඒකයි මම කිව්වේ අර වගේ චූටි ගානක් තමයි මට යන්නේ කියලා. ඔයාලා දැක්කද මගේ ලස්සන පොට් ටික? ඔයාලත් ඔහම ඉගෙන ගන්න ඕනේ හරියට පිළිවෙලකට. ඊට පස්සේ ඉතින් බෑග් එක ලෑස්ති කරගෙන මං ඉතින් පේනා නේද? කකුල් දෙක බිම තියන්නවත් බෑ මම ඇඳට නැග්ගට පස්සේ. කනගාටුවෙන් වුණත් මට කියන්න වෙනවා කලින් වීඩියෝ එක නිසා මට ඇස් වහ වැදුණා. ඔයාලට එදා රහාට කනවා පෙන්නලා පේනවනේ අද මට කන්න වෙලා තියෙන හිඟන පැටියෙක් වගේ. පපටන් කෑලි දෙක තුනක් තිබ්බ අපේ අම්මා බැදලා යපු. ඊට පස්සේ හාල් මැස චුට්ටකුත් එක්ක තමයි මට මගේ ආහාරي කන්න උනේ අනේ වෙලා නැති නිසා. ඔයාලා ගැස්වහ තමයි ප්‍රධානම හේතුව. ඊට පස්සේ තින් චොකෝස් ටිකකුත් කටේ දාගෙන මං ආව මට තිබ්බ පළවෙනි ලෙක්චර් එකට. එදා දවසේ කොහොම හරි මට මගේ කරපු සබ්ජෙක්ට් තුනේම ලෙක්චර්ස් වැටිලා තිබ්බා. මේ ඉතින් පළවෙනියෙන්ම තිබ්බ එක. ඊට පස්සේ ඉතින් අර චුට්ට කලින් බෑනේ අනේ අපි ගියා හෙළබුජුන් එකට මොන හරි බොන්න. මාත් මේ පළවෙනි වතාවට තමයි හෙළබුජුන් එකෙන් මේ මොන හරි බොන්නේ. මොකද මම හැමදාම කාලා තියෙන්නේ ඉන්දියාප්ප. ඊට පස්සේ ඉතින් මම මෂ්රූම් සූප් එකකුත් අරගෙන යාළුවත් ගත්තා කුරක්කන් කැඳ එක. මේ තියෙන ඉතින් මං ගත්ත මෂ්රූම් සූප් එක. මේ කොහොම හරි 3ට විතර අපිට අනිත් ලෙක්චර් එක පටන් ගන්න තිබ්බේ 3ට. ඒ කියන්නේ එකක් තිබ්බා 1 3 අනිත් එක 3 5 අනිත් එක 6 7. ඔයාලට ළඟදිම දවසක අරන් එන්නම් කැන්ටින් එකේ කෑම බීම වල රහ කොහොමද කියලා අපි රේට් කරමු එක වීඩියෝ එක. හැබැයි ඉතින් බත් නම් ඒ විදිහට මට කරන්න බෑ. ඒක නම් කන්නේ නැහැ. හැබැයි මම හෙළපොජන් එකෙන් නම් ඔයාලට අනිවාර්යයෙන් වීඩියෝ එකක් අරන් එන්නම් ඒ තියෙන කෑම බීම ටික කාලා. දැන් ඉතින් බලමු අපේ honest review එක. හරිනේ හලාගත්තනේ. හරි. මං නිම්මල් කන්නේ. මොනවා හොඳ හැම රහ නැත්තේත් නෑ. ටිකක් රහයි. හොඳයි හලු. 10 මං ආසයි ගුරක්කන් කරන කොහොමද හරිද? 10න් දෙන්න පුළුවන් 10ක් නම් දෙන්න. කැම්පස් ආපුවම ඉතින් අර ගෙදර වගේ හොයන්න බෑනේ. ඇත්ත කතාව. මටද කිව්වා ඒක. මටද කිව්වේ ඒක. නෑ මටත් ඒක තමයි ඉතින්. ඒතකොට ඉතින් අපි දෙන දේ කාලා මෙන්න දේ බලාගෙන ලා සතුටු වෙන්න. ඔකේ. හරි. ඒකල තුන යී ෂේප් වෙන්න. හැබැයි තුන් මේ බඩ පිරෙනවනේ. දෙර කුරක්කන් කන එක බීලා. කිරිබත් කෑල්ලක් කෑවනම් මුංගට කිරිබත් කෑල්ලක් කෑම. දෙක මුංගට කිරිබත් කෑල්ල කීයද? ඒක නම් දන්නේ නැහැ. කෑවට මේ ගාන දන්නේ නැහැ. හලෝ. ඔක රසද නැද්ද කියලා? රහයි. අවුලක් නෑ. මට නිකන් රහ නෑ වගේ තේරෙනවා. බොරු කියන්නේ. එහෙම ලොකු රහක් නෑ. ඒ ඉතින් අනික චිකන් දාලා නූඩල්ස් දාලාද මුකුත් නෑ. බීම් මල් දාලා තියෙන්නේ. මේ රහයි. හලෝ මොනවද කොලක් තියෙන්නේ? තනකොළ හලෝ. එයාට තනකොළ දාන්න. කොලක් තියෙනවා නේද? මේ රුපියල් 70යි වෙන්නේ. මට හැබැයි මේකේ භාගෙ තිබ්බනම් ඇතිය. ගොඩක් බොන්න අමාරුයි මේවා. බොන්න දැන් ඉන්න එපයි තව. 3ට ලෙක්චර්ස් ලා වෙලාව කීයද? හලෝ ඔයාගේ බිම්මල් ටිකක් මේකට වැටිලාද කොහෙද? මට නිකන් බිම්මල්. කීයද වෙලාව හලෝ? 3යි 3ට තමයි ලෙක්චර්ස් පටන් ගන්න. 3යි පාටයක්. 3යි පාටයක්. කොටෙන් කට බිම්මල් හැපෙනවලු. නිවිතිද මන්දට. අපි යන් දැන් යාළුවෝ එක්ක දීලා බලමු. නෑ මේක. ඒවරා නැති උනාට රා. ඒකනේ ඉතින් හකුරු දුන්නේ. මං තව හකුරු කැල්ල කරන් එන්න දැන් ටික ඊළඟට. නෑ බොන්න. ඒක රහ නෑ. එහෙම රහ නෑ කියලා දෙයක් නෑ. රහයි හැමදේම.
ඇත්තටම රහයි හරිද මම ඒත් ඔය පළවෙනි පාරනේ බිව්වේ. ඇත්තම කතාවෙදී මං ඔය බිම්මල්වත් කරක්කන් හැදවත් මොකොත් කන්නේ බොන්නේ නැහැ. ඒ නිසා තමයි එහෙම කිව්වේ. ඊට පස්සේ ඉතින් දෙවෙනිට තිබ්බ ලෙක්චර් එකටත් ගිහිල්ලා මේ යන්නේ තුන්වෙනිට තිබ්බ ලෙක්චර් හෝල් එකට. අපිට චයිනීස් ලෙක්චර් එක තිබ්බේ හියුමැනිටිස් ෆැකල්ටි එකේ. ඉතින් මමත් පළවෙනි පාර්ට් තමයි. ඒ කියන්නේ ගිහිල්ලත් මාසෙකට පස්සේ තමයි මෙහෙම ෆැකල්ටි එකක් තියෙනවා කියලා දැක්කේ. ඒනට මම වීඩියෝස් වලින් දැකලා තියෙනවා. හැබැයි පළවෙනි පාර්ට් තමයි මම මේ පැත්තට ගියේ. මෙතන තිබ්බේ මම කිව්වා නේද? චයිනීස් එක තමයි මෙතන තිබ්බේ. ඒක තමයි අන්තිමේටම අපිට තිබ්බ ලෙක්චර් එක. ඒකත් ඉතින් අපි හොඳට ඉගෙනගෙන හවස එළියට වෙද්දී මෙහෙම තමයි එතන බල්කනි එකෙන් අපිට පල්ලෙහා පෙනුනේ. මාරම ලස්සනයි. වීඩියෝ එකට දකින්නට වඩා S2කට දකිද්දී හවස පුදුම ලස්සනක් තිබ්බේ. මේ ඉතින් අපි ඔක්කොම ඉගෙනගෙන ගෙදර යන ගම. මෙතන ඉතින් භාගයට භාගයක් ඉන්නේ එක කකුලක් නුවර තියන් අනිත් කකුල කැලණිය තියන් ඉන්න ළමයි ටික. මොකද මේ සිකුරාද දවසක් හැමෝම ඉතින් යනවා ගෙවල් වලට. ඊට පස්සේ ඉතින් යාළුවට සල්ලි ගන්න ඕනේ වුණ නිසා අපි ගියා ATM එකටත්. ඊට පස්සේ ඉතින් මං ගෙදර ආපු ගමන් මගේ බඩගින්න නිවා ගන්න ඉක්මනට උයන්න ගත්තා. මේ ඉතින් ආපහු පාරක් මං කපා කොටා ගත්ත මගේ ලුණු සුදු ලුණු අනම්මනන් ටික දාලා මං එදි බිත්තර දෙකක් තරන් ආවා අනේ. ඊට පස්සේ ඉතින් මම ෆ්‍රයිඩ් රයිස් එක හදාගන්න තමයි මේ ඉන්නේ. වීඩියෝ එක දායිද්දී මගේ තෙල් එකත් කර වුණා. ඊට පස්සේ ඉතින් ලිපු ඕෆ් කරගෙන මේ ඔක්කොම ටික බැදගෙන මෙන්න මෙහෙම තමයි එතකොට තිබ්බේ. ඊට පස්සේ ඉතින් බත් එකටත් කලවම් කරගෙන රසම රස ෆ්‍රයිඩ් රයිස් එකක් මම විසින් සාදා ගන්නා ලද බව ඔයාලට දැන් පේනවා. ඊට පස්සේ ඉතින් ඩෙසර්ට් එකට රඹුටන් ටිකකුත් කාලා මං ගියා නිදා ගන්නවා.